තනිකඩයොන් ගැන හිතට දෙන වැඩ මෙව්වා. අද තියෙන්නේ කෙමිස්ට්‍රි පාඩම. අද මම කතා කරන්න යන පොත තමයි Chemistry of Love. මේක ලියලා තියෙන්නේ නදීව් දුල්නෙත්. ඔයාලා දන්නවා ඇති No Regrets Let's Love කියන පොත ලිව්වේ තේයෝත. මේ පොත මේ පොත ගත්තාම මේක නම් පොතකට වැඩිය රිසර්ච් එකක් වගේ කියලා තමයි මට හිතෙන්නේ. මොකද මේක ඇතුලේ තනිකරම තියෙන්නේ ආදරය ගැන රිසර්ච් එකක්. සාමාන්‍යයෙන් අපිට ආදරය කියන එක ඕනම වෙලාවක දැනෙන්න පුළුවන්. ආදරය කියන එක හරි සරල සුන්දර දෙයක්. හැබැයි රිලේෂන්ෂිප් එකකට ඒ ආදරය පෙරළුනහම ඒකේ තියෙනවා ලොකු වගකීම් කන්දක්. ඉතින් ඔය කියන වගකීම් කන්දට මේ සම්බන්ධතාවය ඇතුලේ ඉන්න මේ රිලේෂන්ෂිප් එක ඇතුලේ ඉන්න දෙදෙනාට හැඩගැහෙන්න බැරි වුණොත් එහෙම ඒ සම්බන්ධතාවයේ කාලය අඩු වෙන්න පුළුවන්. මේක ඇතුලේ කතා වෙන්නේ ඔන්න ඔය රිලේෂන්ෂිප් එක්ක තියෙන අවදි ගැන. ඔයා සම්පූර්ණයෙන්ම කෙනෙක්ට ආදරෙන් බැඳිලා විවාහය දක්වා යන ගමනක් තියෙනවනේ. අන්න ඒ ගමනේ ඔයා පහු කරන්න ඕනේ පියවර ටික තමයි මෙන්න මේ පොතෙන් ඔයාට ලස්සනට පැහැදිලි කරලා දෙන්නේ. කවරේ ඉඳන්ම ඔත හරිය ලස්සනට ප්ලෑන් කරලා තියෙනවා. මෙන්න මේ කවරේ තියෙන අණුවක්. ඒ අණුව මොකක්ද කියන එක ඔයාලට පොත කියවුවහම දැනගන්න පුළුවන්. ඒත් එක්කම මේ අණුව ඇතුලේ තියෙනවා මේ හાર્ට් එකක්. ඒකේ ඔයාලට පේන ඇති භාගයයි පාට කරලා තියෙන්නේ. අනිත් භාගය ඉතුරු කරලා තියෙන්නේ ඔයාගේ සහකාරයට හරි මේ පොත දෙද්දි ඔයා කැමති පාටකින් එක පාට කරන්න පුළුවන් වෙන විදිහට. ඉතින් ඒත් එක්කම මේ පොත ඉස්සරහා මෙන්න මෙහෙම පිටුවක් තියෙනවා. මේ පිටුවේ රවුන්ඩ් එකක් පේනත් ඔයාලට පල්ලෙහා. ඒ රවුන්ඩ් එක තියලා තියෙන්නේ ඔයාටයි ඔයා ආදරය කරන කෙනාටයි ඔයාගේ ඇඟිලි සලකුණු මේකේ තියෙනවා. ඉතින් ඒ වගේම මේකේ හිස් පිටු තියලා තියෙනවා එක එක අවධියෙන් අවධිය මේ කතාව යද්දී ඒ හිස් පිටු වල ලියන්න ඕනේ ඔයයි ඔයාගේ ආදරය කරන කෙනයි කොහොමද ඔයාගේ ලව් ජර්නි එක ගෙව්වේ ඒ අදියරවල් වලදී කියන එක. ඉතින් මම ඒකයි කිව්වේ මේ පොත මේ තනිකඩයන්ගේ හිතට ඉදන පොතක් කියලා. හැබැයි තනිකඩ වුණා කියලා බය වෙන්න එපා. ඔයාලා රිලේෂන්ෂිප් එකට යන්න ඉන්නවා නම් මේ පොත ගොඩාක් වටින පොතක්. මම එදා අන්බොක්සින් වීඩියෝ එකේදීත් කිව්වා මෙන්න මේ විශේෂ දේවල් ටිකක් එකතු කරලා තියෙනවා මේ ඕත මේ පොතත් එක්ක මේ වගේ. ඉතින් හරි වෙනස් විදිහට කරපු වැඩක් මේක. ඒත් එක්කම තව පොඩි දෙයක් කියන්න ඕනේ. මම මේකේ අන්බොක්සින් වීඩියෝ එකේදී ඔයාලට කෝඩ් එකක් දැම්මා වෙබ්සයිට් එකකුත් එක්ක. ඉතින් මේ පොත ගන්න කැමති කෙනෙක්ට ඒ කෝඩ් එක යූස් කරලා ඒ වෙබ්සයිට් එකෙන් ගන්න පුළුවන්. එතකොට 105ක ඩිස්කවුන්ට් එකක් ඔයාලට හම්බ වෙනවා. ඒ වගේම මම කලින් පෙන්නුවා වගේ මේ No Regrets Let's Love කියන පොතටත් ඒ කෝඩ් එකම යූස් කරලා ඔයාලට ගන්න පුළුවන්. ඒ ගැන වීඩියෝ එකක් මම වෙනම ගේන්නම්. මේ පොතත් මම දැන් කියවන ගමන් ඉන්නේ. කියවලා ඉවරලා ඒ ගැනත් වීඩියෝ එකක් එක්ක ඒක ඔයාලට කියන්නම්. ඉතින් මේ පොත කියවලා තියෙන අය කමෙන්ට් එකක් දාන්න යන්න කොහොමද කියලා කියවපු නැති අය අනිවාර්යෙන්ම කියවන්න. හරිම ලස්සන පොතක්.